මේ විහාරාධිපති ලෙස වැඩ ඉන්නේ මගේ ගුරු දේවෝත්තම පූජ්‍යවල චන්දානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ගාල්ලේ අල්පිටිය ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේගේ අප කැපවීම, ශක්තිය, ධෛර්යය, ක්‍රියාශීලීත්වය මත තමයි මේ පන්සල උඩ ගල උඩ ගොඩනැගිලා තියෙන්නේ. මෙහෙන් තමයි දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේට දෙතිස් ව්‍යංජන රාජභෝජන සම්බුද්ධ පූජාව පවත්වන්නේ මේ පන්සලේ මගේ ලොකුහාම. හැමදාම 10 මාර්ට මෙතනින් දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව හදලා වාහනයක හිලිසිනාද මැදියේ මේ ගම මැදින් යනවා දීඝවාපියට. ඒ ගම මැදින් යනකොට මල්වත්ටි 30ක් 40ක් හම්බ වෙනවා ඒ පූජා වාහනේ. ඉතින් ඒකෙන් මගේ ලොකු හාමුදුරු විතරක් නෙමෙයි අපි විතරක් නෙමෙයි ගමේ මිනිස්සු ලොකු පිනක් කරගන්නවා. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙකුට දෙතිස් ව්‍යංජන රාජභෝජන සම්බුද්ධ පූජාව පවත්වන කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක ඊට වඩා අවුරුදු 3ක් තිස්සේ තාමත් ඒක මෙතනවා කරනවා. ඒ හින්දා තමයි මේ පුණ්‍ය භූමිය පුණ්‍ය ගංගාවක් ගලාගෙන යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පුණ්‍ය භූමියේ විශ්ව ශක්තිය නැමැති ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ওই විශ්ව ශක්තිය නැමැති ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඔයාලට හොඳට දැනීමක් එනවා. ඔයාලා මේ පන්සලේ උඩම පඩිය නගිනකොට ඔයාලා හරියටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයකුත් අචල ශ්‍රද්ධාවකුත් අචල භක්තියකුත් තියෙනවා නම් Tamante ඒ ශක්තිය එනවා හරියට අන්තිම පඩිය උඩ නැගි. සත්‍යයක් ඇවිල්ලා Taman ඊට පස්සේ දන්නේ පරිලහට බහින කම්ම Tamante බුද්ධාලම්බන ප්‍රීතියක් තමයි එන්නේ. ඉතින් ඒක ඊටාම වැදගත් දෙයක් තමයි මේ වාගේ. මේ පන්සලේ ඊටාම ආරක්ෂා සහිතයි. දෙවි දේවතාවුන් වහන්සේගේ ආරක්ෂාවත් ඔක්කොම මේ පන්සලට තියෙනවා. මගේ ගුරු දේවෝත්තමතුමා කොච්චරවත් hina වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නම. මොන ප්‍රශ්නියාවක් hina වෙලා තමයි මුණ දෙන්නේ. ඊට පස්සේ hina වෙලා ඔක්කොම යුණාම කියනවා මම සියල්ල අත්හැරියා. මම සියල්ල දන් දෙනවා කියලා තමයි උන්වහන්සේ කියන්නේ. දෙනකොට අත් දෙක දිගෑරලා දෙන්න කියලා තමයි කියන්නේ. අත් දෙක දිගෑරලා දෙනවා කියන්නේ Tamanට ඉතුරු කරගෙන තණ්හාවක් ආශාවක් නැතුව දෙන්න ඕනේ කියන එක. වෙලක් කට්ටේ හිතාගෙන ඉන්නේ අත් දෙක දිගෑරලා දෙන්න ඕනේ කියන එක තියෙන ඔක්කොම දෙනවා කියන්නේ. එහෙම නෙමෙයි. Taman තණ්හාව දෙන දෙයට ආශාවක් ඇති කරගන්න හොඳයි. Taman දුන්නා නම් දුන්න දේ අත්හැරෙන්න. ඒක තමයි හොඳ දේ. Taman ඒක බැඳගෙන ඉන්නවා නම් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අද තියෙන්නේ පන්සලක ගහක් හිටෙව්වත් ආම්දුරුවනේ ඔය ගහනම් කපන්න එපා මම තමයි හිටියේ. ගහටත් බැඳිලා කරපු දෙයක් නැති වැඩකුත් නෑ. ඒ හින්දා සියල්ල අත්හැරින්න ඕන. ඒ වගේම තමයි මගේ ගුරු දේවෝත්තමතුමා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මීට අවුරුදු 15කට 16කට කලින්. උන්වහන්සේ මෙතෙන්ට වඩිනකොට මේවා තනිකරම මුස්ලිම් කට්ටිය අරගෙන හිටපු ඉඳන් තමයි මේ තියෙන්නේ. චෛත්‍යයේ පස්කොඩ විතරයි තිබිලා තියෙන උන්වහන්සේ මෙතෙන්ට. පස්සේ මේ මිනිස්සු සාකච්ඡා කරලා ලොකු හඳුරුව ඒ කට්ටියට මෙතනින් යන්න කියලා ඊට පස්සේ පුරා විද්‍යාඥයන් ඇවිල්ලා මේක පුණ්‍ය භූමියක් වශයෙන් පවත්වාගෙන යන්න කියලා ලොකු හඳුරුවන්ට ඔක්කොම ගල්වලා මෙන්නලා හරි ගස්සලා දීලා ගිහිල්ලා තියෙනවා. ඒකම වටේට අලිවැටකුත් ගහලා තමයි ගිහිල්ලා තියෙන්නේ. වටේට අලිවැටක් ගහුවට තුන් පැත්තකින් ඉන්නේ මුස්ලිම් මේ පැත්තේ ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම්. ඒ වුණාට මේ පුණ්‍ය භූමියට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පුණ්‍ය භූමිය තුන් වර්ගයේම වැඳ පුදා ගන්න පත්තමාන හිටින්නේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රාති ભેදයක් නැහැ. ඒ ඔක්කොම මේ වැඳ පුදා ගන්න ඇවිල්ලා පානපත්තු කරනවා බුදුදහමරන්ට වන්දනා කරනවා. ඒ වගේම තමයි ලොකු හාමුදුරන් සලකන සැලකිල්ල කියතොත් ලොකු හාමුදුරුවෝ තමයි මේ පැත්තේ සුනාමි කාලේදී හොඳට මිනිස්සුන්ට සලකලා තියෙනවා. අනාථ අය පවාගෙන දාගෙන තියෙනවා පන්සලේ. ඒ අයට සලකපු සැලකිල්ල ජර්මනියේ සුදු අම්මා කෙනෙක් දැකලා ඒ සුදු අම්මා තමයි ඔය ශාලාව ලක්ෂ 70කට හදලා දීලා තියෙන්නේ මගේ හාමුදුරුවෝ. ඒ කියන්නේ ditta ධම්ම වේදනීය කර්ම බලපානවා. Taman හොඳ දෙයක් කරොත් Tamanට හොඳ දේ බලපාන එක බලපානවාමයි. ඒ හින්දා තමයි මේ පන්සලට පුණ්‍ය ගංගාවක් ගලාගෙන යන තත්ත්වයටපත් වෙලා තියෙන මේ පන්සල. මේ පන්සල අද බලලා හෙට බලනකොට දිනු වෙන පන්සල. ඔයාලට උඩට ගිහපුවාම තේරෙයි කෑගල්ල පැත්තේ කොහෙවත් නෑ මේ මං කියන්නේ මේ පැත්තෙම නෑ දැනට නැගෙනහිර පළාතේ තියෙන ලස්සනම පන්සල මේ පන්සල. ඒ වගේම තමයි මෙතන සනිටුහන් වෙන්නේ දීඝවාපියට වැඩි රහතන් වහන්සේලා 500. ඒක තමයි මෙතන නිර්මාණය වෙන්නේ. දීඝවාපියයි මේකයි අතර ලොකු සම්බන්ධයක් අපේ තියෙනවා.
මේ පැත්තෙම නායක හාමුදුරුවෝ මගේ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමයි උතුරු නැගෙනහිර දෙපළාතෙම අධිකරණ සංඝයා. ඒ හින්දා ලොකු ගෞරවයක් උන්වහන්සේට මුළු ලංකාවේම තියෙනවා උන්වහන්සේට. ඒ වගේම උන්වහන්සේ ඊට පස්සේ ඉඳලා තමයි ඔක්කොම වැඩි ඉවර කරගෙන පුරාවිද්‍යාවකිනුත් ඔක්කොම දුන්නාට පස්සේ තමයි මෙතන වැඩ පටන් ගත්තේ. උන්වහන්සේ තමයි මඟ පෙන්වන්නේ. මඟ පෙන්නලා සිවිල් ආරක්ෂක කට්ටිය තමයි උඩ වැඩ කරන්නේ. උන්වහන්සේගේ මඟ පෙන්වීම තමයි හදලා තියෙන්නේ ඔය ඔක්කොම හරියට අවශ්‍යතාවය අනුව අවශ්‍ය තැන අනුව අවශ්‍ය කාලය අනුව හැමදේම නිම කරලා තියෙන්නේ උන්වහන්සේ උඩ. මෙතන ඉඳලා පටන් ගත්තොත් ඩී.එස්. සේනානායක මහත්තයාගේ පිළිරුවේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ සද්ධාතිස්ස රජුරුව තියෙනවා. ඔය ඩී.එස්. සේනානායක මහත්තයාගේ පිළිරුව හැදුවට පස්සේලු මේක සෑහෙන්න බබලන්න පටන් ගත්තා. ඊට පස්සේ හාමුදුරුවෝ කල්පනා කරාලු එහෙනම් මම සද්ධාතිස්ස රජුරුවත් හදන්න ඕනේ කියලා. සද්ධාතිස්ස රජුරුවයි දේවියයි දෙකම හැදුවට පස්සේ තිබ්බට වඩා බබලෙන්න පටන් ගත්තලු. කෙලෙහි ගුණ සලකනවා කියන්නේ ඕක තමයි. අද දෙමව්පියන්ට ළමයි සලකනවා නම් ජීවිතේ ඒ ළමයිගේ ජීවිත බබලනවා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. දෙමව්පියන්ට සලකන්නේ නැති හින්දා ළමයි ජීවිත මොනවා කරත් හරියන්නේ. අද අම්මා තාත්තා ළඟින් ගියත් ළමයි නෙමෙයි නැගිටින්නේ. ෆෝන් එකතේ ඔබ ඉන්නවා ඒක දිහා බලන්න. කෙලෙහි ගුණ කියන එක තියෙන්න ඕනේ හැම ළමයිටම. ඕන එක්කෙනෙකුට කෙලෙහි ගුණ තියෙන්න ඕනේ. අපිට දැන් උනත් අම්මා තාත්තා අපි ළඟින් ගියත් ඔබේම නැගිටිනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. අපි ඒ වගේ තත්ත්වයක ඉඳලා තමයි මේ වගේ තැනකට හරි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඒ වගේ විශේෂත්වයක් තමයි තව තියෙන. මෙහි කිසිම කෙනෙක් පින්කට තියලා නැහැ මේ පත්‍රය. ඒ වගේම අපි ආධාර පත්‍රයක් කරන්නේ. ආධාර පත්‍ර දෙන්නෙත් නැහැ, ඒව කරන්නෙත් නැහැ, එනවුස් කරලා සල්ලි එකව කරන්නෙත් නැහැ. යම් කිසි සද්ධාවන්තයෙක් උඩට ගිහිල්ලා මේ පන්සල කෙරෙහි තමන්ගේ සිත පැහැදිලා. ආන් ඒ සිත මත කරන දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ආන් ඒ හින්දා තමයි මේ පන්සල දිනෙන් දින දියුණු වෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙහි එන හැම නඩේකටම අපි ඉස්සර නම් දුන්නා නෙස්ටමෝල් එකක්. දැන් ඉතින් නෙස්ටමෝල් එක දෙන්න බෑ අමාරුයි තියෙන තත්ත්වය යන රටේ. අපි දැන් ඒකට ප්‍රේන්ටියක් දෙනවා. ඒ වගේම ඉස්සර මෙහි නවතින්න ආපු එකට කෑම බීමක් දුන්නා. නවතින්නත් දුන්නා. දැන් කෑම නවත්තලා නවතින්න විතරක් තියෙනවා. නවතින්න උනත් තමන් ශ්‍රද්ධාවෙන් ගෙවන ගාන තමයි ගන්න. අපි ඇඩ්වාන්ස් තියා මොකුත් ගන්නෑ. මෙහි අපි නඩ 4-5ක් නවත්ත ගන්නවා. නම්බර් විතරයි ලියාගන්නේ. වෙන කිසි දෙයක් අපි මෙහෙම මේවා කරන්නේ ආවේ නැත්තම් සද්ද නොකර නිකන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලා ඔක්කොම උඩට ගිහිල්ලා අර ගහ යට එන්න තේක තියෙන තේක බීලා යන්න සියලුම දෙනාට සියලුම පුණ්‍ය භූමියක ගත්තා වූ සියලුම පින් මේ පින්වතුන්ටත් ගෙවල් වල සිටින සියලුම දෙනාටත් අනුමෝදන් වේවා. දෙවියන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පුණ්‍ය භූමිය වන්දනා කිරීමෙන් රැස් කරගන්නා වූ පින්ද දෙවියන්ටත් ගෙදර සිටින අයටත් ඒ වගේම දෙවියන්ටත් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ට මේ පින්වතුන් නිවසට යනතුරු වාහනයක් ඒ වගේම පියදුරු මහතාත් මේම නඩයත් හැකදෙත්වා කියලා සාරා.
තන වැවකුත් තියෙනවා.